හෙලෝ අයිබෝයවා සාදරයෙන් පිළිගන්නවා SL Movie Review channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ The Last Spark of Hope කියන 2023 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටය ආරම්භයේදී අපිට පෙන්නනවා දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකේ පුරා උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඉතින් මේකෙන් සියලුම අයිස් ටික දිය වෙලා ඉක්මනට මහද්වීප ජලයෙන් යට වෙලා අයිස් වලින් ගොඩක් භයානක දේවල් මුදා හරින්න පටන් අරගෙන මීතේන් ඒ වගේම අවුරුදු මිලියන ගණන් පරණ වෛරස් සහ බැක්ටීරියා වගේ දේවල් මේ අයිස් වලින් ලෝකේ පුරා පැතිරෙන්න පටන් අරගෙන ඉතින් පේනවා රජයන් විසින් අභ්‍යාකාශයට පැන යන්න රොකට් හදන්න තීරණය කළා තියෙනවා. හැබැයි වුණත් මේ රොකට්ල නැගලන්න පුළුවන් වෙලා තියෙන්නේ දේශපාලඥයන්ට සහ ගොඩක් සල්ලි දෙන මිනිසුන්ට විතරයි. කෙසේ වෙතත් රොකට් වලින් ගමන් කිරීමට පෘථිවි වගේ ලෝකයක් මේ ළඟ නැති නිසා ඒගොල්ලෝ කොස්මික් කිරණ වලින් එහෙම නැත්නම් කැම බීම අඩු වුණාට පස්සේ එකිනෙකාව මරා ගනිමින් මිය ගිහිල්ලා පෘථිවි දැන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙන අතර ජීවිතේ බේරගත්ත කට්ටිය අර දූෂණයන්ට ළඟා වෙන්න බැරි කදුමුදුන් වල ජනාවාස විදිහට තමයි ජීවත් වෙන්නේ. පේනවා ඊවා කියන තරුණය ජීවත් වෙන්නේ ආතර් කියන හමුදා රොබෝවරයෙක් එක්ක ඇගේ තාත්තා විසින් ඉදි කරපු බංකරයක. පේනවා මේ රොබෝ පොඩ්ඩක් අබලන් වෙලා ඉන්නේ කියලා. මොකද එයා මේ දේශගුණික විපර්යාස ඇති වෙද්දී රටවල් එකිනෙකාත් එක්ක සටන් කරද්දී මේ යුද්ධ වලට සහභාගී වෙලා තියෙන නිසා. හැබැයි ඒ වුණත් ඇගේ තාත්තෑව ආරක්ෂා කිරීමට මේ රොබෝගේ ප්‍රෝග්‍රෑම් එක නැවතත් වෙනස් කරලා ඊවට කතා කරන්න කෙනෙක් ඉන්නේ ගැන ගොඩක් කැමති. හැබැයි වුණත් ආතර් කවදාවත් ඇය කරන විහිළු වගේම ඇගේ හැඟීම් තේරුම් ගන්නේ නැහැ. ඊව සැපියුම් සෙවීමට නගරයට යන සෑම අවස්ථාවකදීම ආතරයට මතක් කරනවා ඒක ගොඩක් භයානක දෙයක් කියලා. මොකද මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා තියෙන නිසා සහ ආතර් කියන මේකේ ජලය පානය කරන්න බැරි තරම් ඒව ඔක්කොම දූෂණය වෙලා කියලා. ඕටෝ ටැංකිය වලට සම්බන්ධ කරලා තියෙන මාස්ක් එකක් දාගෙන ඒවා ඇගේ පැරණි ට්‍රක් එකට නැගලා මෙතන අතහැර දාලා තියෙන නගරයට ගමන් කරනවා. සුපර් මාකට් එකක් ඇතුළට වුණාට පස්සේ ඇය Tamanට සොයාගන්න පුළුවන් වගේම ප්‍රයෝජනට ගන්න පුළුවන් සෑම දෙයක්ම එකතු කරන්න පටන් ගන්නවා. මෙතනින් යන්න කලින් ඇය පුදුමයට පත් වෙලා දකිනවා ලැවෙන්ඩර් බීජ තියෙන පොඩි පැකට් එකක් තියෙනවා කියලා මෙතන. ඉතින් මේ පැකට් එක අතට අරගෙන ඇය ගෙදරට යන්න කලින් තීරණය කරනවා ජීවිතේ බේරගත තවත් එක්කෙනෙක්ට උදව් අවශ්‍ය වුණොත් කියලා මෙතන තියෙන බිත්තියක ඇගේ බංකරේ කණ්ඩාංක ලියලා යනවා කියලා. ඊට පස්සේ බංකරයේදී ඊව මේකට ඇතුළෙන්නත් කලින් ආතර් ඊවගෙන් පාස්වර්ඩ් එක ඉල්ලනවා. පේනවා මේ ස්ථානය ආරක්ෂා කිරීම තමයි එයාගේකම රාජකාරිය. ඇත්ත වශයෙන්ම ඊව බංකරයෙන් එළියට යන සෑම අවස්ථාවකදීම මෙයාට බංකරේ පාස්වර්ඩ් එක මොකද්ද කියලා කියන්න ඕනේ. ඇය ට්‍රක් එකෙන් බඩුවක් ගන්න මෙතනින් පිටත් වෙලා ගියත් ඇය ආයෙත් එනකොට ආතර් නැවතත් ඇගෙන් පාස්වර්ඩ් එක අහනවා. බංකරේ ඇතුළට යන්න කලින් ඊවට විෂ බීජාරණය කරන්න පුළුවන් වෙන විදිහට ඇතුළේ මේ දොරටුව ගාව ජලයෙන් ස්නානය කරන තැනක් තියෙනවා. ඇය තමන්ගේ කාලය ගත කරන්නේ ඇගේ රේඩියෝ එක පාවිච්චි කරලා ජීවිතේ බේරගත තවත් කට්ටියන් ස්ථානයක් සොයාගන්න. ඒ වගේම ඇය අනෙක් වෙලාවෙදී ඇගේ ගස් ටික ඔක්කොම රැක බලා ගන්නවා. තමන් ගාව කොච්චර සැපයුම් තියෙනවද කියලා ඇය පරීක්ෂා කරන අතර ව්‍යායාම කිරීමට සංගීතයට සමන් දීම වගේම මෙතන තියෙන බෝලයක් එක්ක සෙල්ලම් කරමින් තමයි ඇය තමන්ගේ කාලය ගත කරන්නේ. ආතර් හැම වෙලාවෙදිම දවසේ වෙලාව මොකක් වුණත් මේගොල්ලන්ගේ බේස් එක වටා මුර සංචාරයේ යෙදෙනවා. ඒ වගේම පේනවා ගෙදර ෆ්‍රිජ් එකේ දොරේ මාස 3කට වතාවක් මාරු වෙන ආතරගේ පාස්වර්ඩ් ටික ලියලා තිනවා කියලා. පහුවෙන්ද උදෑසන ඊව ආතර එක්ක ප්‍රේලිකා ගැන තමයි කතා කරන්නේ. ඇය මෙතන අලුත් වැඩියා කටයුතු කරමින් ඉන්නකොට ආතරගෙන් ප්‍රේලිකාවක් අහන අතර පේනවා සාමාන්‍යයෙන් මේකෙන් ජයග්‍රහණය කරන්නේ රොබෝ කියලා. ඒ වුණත් අද ඊවට පුළුවන් වෙනවා අවසානයේදී ආතරට උත්තර දෙන්න බැරි වෙන ප්‍රේලිකාවක් ගැන අහන්න. ඊට පස්සේ ඒව තමන් සහ රොබෝ ගැන විහිළු කරන අතර ඇය කියනවා ඒ දින විවාහ වෙන්න ඕනේ කියලා. හැබැයි ඒ වුණත් ආතර මේක විකාරයක් විදිහට තමයි දකින්නේ. මේ වෙලාවේදී ඊව කියනවා ඇත්තටම මේ ගත කරන ජීවිතේට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා සහ ඇයට තමන්ගේ මේ තනිකම දරා ගන්න ගොඩක් අමාරුයි කියලා. ආතරගේ තාත්තා කොහෙද ඉන්නේ? ඇයි ආපසු ආවේ නැත්තේ කියලා ඇගෙන් අහනකොට ඇයට මතක් වෙනවා ඇගේ තාත්තා ආතර එක්ක බඩු එකතු කරන්න ගියපු දවස සහ ඊට පස්සේ ඇය නැවත කවදාවත් ඇගේ තාත්තව දැක්කේ නැහැ කියලා. එයා ආපසු ඉක්මනින් එන්න පොරොන්දු වුණත් ආයෙත් ඇවිල්ලා තියෙන ආතර විතරයි. ඊව ආතරගෙන් ඇය විවාහ කරගන්න කැමතිද කියලා ඇහුවත් ආතර ඊවට කියනවා මේකෙන් එයාගේ මේ සිම්පල් ප්‍රෝග්‍රෑම් එක අවුල් යනවා කියලා. විවාහ වුණාට පස්සේ ඇතිවෙන ගැටලු නිසා එයාගේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන් කියලා. ඊව මේලදී කල්පනා කරනවා ලෝකේ ඉතරයන් අවසාන පුද්ගලයාද කියලා. ඇය අතරට කියනවා ඇය නගරයක බිත්තියක මේ බංකරේ තියෙන ස්ථානය ඇඳ කියලා. හැබැයි වුණත් ආතරට ඇයි මෙහෙම කරේ ඇයි කියලා තේරුම් ගන්න බෑ. මොකද එයා හිතනවා ජීවිතේ බේරගත තවත් කට්ටිය හිටියානම් ඒගොල්ලෝ දැනටමත් නගරේ පුරා තමන් ඉන්න ස්ථානය ගැන සලකුණු දාලා යන්න පුළුවන් කියලා. ඊවයාගෙන් රොබෝලා පිළිපදින නීති ගැන අහනකොට ආතර ඉක්මනටම ඇයට මේ සෑම නීතියක්ම කියනවා.
රොබෝරුන්ට කවදාවත් ඉතාමත්තාම මිනිස්සුන්ට හානි කරන්න බෑ. ඒ වගේම රොබෝවරු පළවෙනි නීතිය කඩන්නේ නැති වෙන තාක්කල් හැම වෙලාවෙදිම මිනිස්සුන්ට කීකරු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම පළවෙනි නීති දෙක කඩන්නේ නැති තාක්කල් රොබෝරු සෑම විටම තමන්වම ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේලදී ඒවා පෙන්නලා දෙනවා ආතට තමන් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් එයා රීචාර්ජ් කරගන්න අලුත් මොකක් හරි හොයාගන්න ඕනේ. මොකද මෙච්චර කල් එයාව චාර්ජ් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ අවුරුදු 10කටත් වඩා පැරණි සූර්ය පැනල්. ඉතින් පේනවා මේවා නඩත්තු කිරීම තමයි ඇයට තියෙන එකම ජොබ් එක. මොකද ඇය මේවා නඩත්තු කරේ නැතුනොත් එහෙම ආතරට පමයක දෙන්න ඒ වැඩ කරන්නේ නෑ. ඉතින් ඇය අහනවා ඇයි විතරක් මේවා නඩත්තු කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට අනෙක් පැත්තට ආතර කියන්නේ එයා මොන සංචාරයේ දෙන රොබෝ කෙනෙක් විතරයි කියලා නඩත්තු කරන රොබෝ කෙනෙක් නෙමෙයි කියලාත්. ඉතින් ඒක නිසා මෙයාගේ ජොබ් එක තමයි අනවසරයෙන් බංකරයට ඇතුළු වෙන කට්ටිය මලක්වන එක. එයා කියනවා අනවසරයෙන් බංකරයට ඇතුළු වෙන කට්ටිය කෙනෙක්ගේ තීරම තමයි පාස්වර්ඩ් එක දන්නේ නැති ඕනම කෙනෙක්. ඉතින් මේක කිව්ව ගමන් ඊවා ගොඩක් කෝපිටපත් වෙනවා. ඇය නැවත වතාවක් ඇතිවෙච්ච යුද්ධ ගැන කියමින් මෙයාට අනෙක් පැත්තට බැනවදිමින් කියනවා උතුරු පැත්තේ තියෙන රටවල් තමන්ගේ දේශ සීමා ආරක්ෂා කර ගැනීමට වෙනත් රටවල කිසිම කෙනෙක්ට මේකට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ඇය කියනවා ඒගොල්ලෝ රොබෝරු පාවිච්චි කරලා මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරා කියලා. ඉතින් ඒක නිසා ඇගේ මතයට අනුව ඒක තමයි මිනිසුන් වදවීමේ ප්‍රධාන හේතුව. ඉතින් ඇය හිතන්නේ මේගොල්ලෝ මේ රොබෝලා පාවිච්චි කරපු විදිහ අනුව රොබෝලා අර නීති තුන අනුගමනය කරේ නෑ. ඇය හිතන්නේ ආතරකේ පර නීති තුන ඇත්තටම සාමාන්‍ය ලෝකෙට ගොඩක් පඩහැනේ. මොකද සරණාගතයෙක් වතුර සොයාගෙන මේගොල්ලන්ගේ බේස් එකට ආවොත් එහෙම ආතර කවදාවත් එයාට උදව් කරන්නේ නැති නිසා ඊව කියනවා ඇයට පුළුවන් නම් ඇය ආතව නැවත රීප්‍රෝග්‍රෑම් කරලා එයාව ගෙදර වැඩ කරන රොබෝ කෙනෙක් බවට පත් කරනවා කියලා. යුද්ධ අතරතුරේදී රොබෝරු මිනිස්සුන්ව ඝාතනය කරා කියලා ඇහුවට පස්සේ ආතරට මේ කියන කතා මොකක්වත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඒක නිසා ඊව පැහැදිලි කරනවා එයත් ඇත්තටම හමුදා සොල්දාදෙක් වුණා කියලාත් ඇගේ තාත්තා මෙයාව සොයාගත්තට පස්සේ එයාගේ මතකේ රීසෙට් කරලා දැන් ඉන්න රොබෝ බවට පත් කරා කියලාත්. ඉතින් ඊට පස්සේ ඊව තීරණය කරනවා අමතර සූර්ය පැනල් ටිකක් මෙතනට එකතු කරන්න පටන් ගන්න. මොකද ඇයට අවශ්‍යලා තියෙන්නේ මේ අවුරුද්දවත් නැත්තල් නිවාඩුව සඳහා මේගොල්ලන්ගේ බේස් එක වටේ ලයිට් කීපයක් එල්ලන්න. ඇයට ආතට තෑග්ගක් දෙන්න අවශ්‍ය වුණත් එයා කියනවා රොබෝරුන්ට තෑගි ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඊව පිළිගන්නවා ඇය ඇත්තටම රොබෝරු කැමති ඒ වගේම අකමැති තෑගි මොනවද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඇය අනෙක් පැත්තට කියනවා ආතර ඉඳලා හිටලා හරේ සාමාන්‍ය මිනිසෙක් වගේ හැසිරෙනවා නම් ඇය ගොඩක් කැමතියි. ටික කාලයකට පස්සේ ආත ඊවව පුදුමයටපත් කරමින් ඇය ගාවට ඇවිල්ලා කියනවා එයාට නත්තල් තෑග්ග විදිහට ඊවා එයාගේ කැඩුණු ඇස්ස සකස් කළ දෙන්න ඕනේ කියලා. ඒ වගේම මෙයා කියනවා අර විසඳන්න බැරුණ ප්‍රේලිකාවට උත්තරෙත් යාට ඕනි කියලා. හැබැයි අනෙක් පැත්තට ඊවා කියන්නේ ඒකට උත්තරේ දෙන්න නැතුව එයා ගැන හිතන්න ඕනේ. සමස්තරුවේ ඊවා නත්තල් සැරසිලි ලීට ගත්තත් පේනවැගේ අවධානය වෙන පැත්තකට යනවා කියලා. ඇය දකිනවා ආත මේ බේස් එක වටේ යනකොට වෙනද කරන්න නැති දෙයක් කරනවා කියලා. ඉතින් මේකෙන් ඇය සරසපු දේවල් ටික බිමට වැටිලා අවාසනාවට මේවා කැඩී යනවා. ඊළඟ දවසේ ඊවා කියනවා ඇය ප්ලාස්ටික් නත්තල් ගහක් සොයා ගන්න නැවත වතාවක් නගරයට යනවා කියලා. ඊට පස්සේ ගෑස් එකක් ගන්න මේගොල්ලන්ගේ බේස් එකෙන් එළියට ගිහිල්ලා ආයෙත් පාරක් ට්‍රක් එක ගාවට ඇවිදන් යනකොට ආතයව නවත්තලාගෙන් පාස්වර්ඩ් එක අහනවා. හැබැයි මේ වෙලාවේදී ඊවයාට ස්කාලට් කියලා පාස්වර්ඩ් එක කිව්වත් ආත පාස්වර්ඩ් එක වැරදි කියලා ඇගේ පැත්තට තුවක්කුව දික් කරනවා. ඊවන් නැවත වතාවක් මෙයාට උත්තර දෙන්න හැදුවත් ආත මෙතනින් සෙලවෙන්නේ නැති අතර එයා කියනවා තමන් ඇයි ඊව කියලා අඳුනගත්තත් ඇයි කිව්ව පාස්වර්ඩ් එක වැරදි. එයා පැහැදිලි කරනවා පාස්වර්ඩ් එක වෙනස් වෙලා තියෙනවා කියලා. සෑම මාස 3කට වතාවක් මේක සිද්ධ වෙනකොට ඊව අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ඕනේ කියලා. ඉතින් අද තමයි අලුත් පාස්වර්ඩ් එක ආපු පළවෙනි දවස. ඊවට දවස් ඔක්කොම අමතක වෙලා තිබ්බ නිසා ඇයට පාස්වර්ඩ් ලියලා තියෙන අර බංකරය ඇතුළේ තියෙන ෆ්‍රිජ් එකේ පොත බලන්න බැරි වුණා. ඉතින් ඇය මේ වෙලාවේදී ස්ටෙප්ස් ඔක්කොම අනුගමනය කරමින් තමන් තමයි ඊව කියලා එයාට අඳුන්නලා මෙතනින් ඇතුළට යන්න දෙන්න කියලා ආතට අණ කරත් ආත ඇකින දේ අහන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඊව කෝපයටපත් වෙලා ඇගේ අතේ තියෙන ගෑස් කෑන් එක විසික් කරනවා. ඊට පස්සේ මේ වෙලාවේදී අද දවස වෙනකන් ඒගොල්ලෝ පාවිච්චි කරපු සෑම පාස්වර්ඩ් එකක්ම ආතගේ ඉස්සරහා ඉඳන් කියන්න පටන් ගන්නවා. හැබැයි උනත් මේක පාස්වර්ඩ් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඇය දිගින් දිගටම ආතත් එක්ක කතා කරන්න උත්සාහ කරන අතර ඇය කියනවා ආත තමන් කවුද කියලා දන්නවා කියලා. ඒ අයට මෙතනින් යන්න දුන්නේ නැති වුණොත් එහෙම ඇය අනිවාර්යෙන් මෙතන මියයි කියලා. හැබැයි උනත් එයා සෙලවෙන්නේ නැති නිසා ඇය මෙතනින් ඇතුළට යන්න උත්සාහ කරත් ආත නැවත වතාවක් එයාගේ තුවක්කුව දික් කරනවා ඇය දිහාවට.
අවශ්‍ය වුණොත් එහෙම එයාට වැඩි තියනවා කියලා තේරුම් ගත්තට පස්සේ පිටපත් වෙලා ඊව දුවගෙන ගිහලා ජෙනරේටර් එක ඊට පස්සේ සැගවෙනවා. ඊට පස්සේ මේ වෙලාවේදී ආත මුර සංචාරයේ දෙන ආකාරය සුරෙන් බලන් ඉන්නවා. ඇනත උත්සාහ කරන්න කලින් පැය කීපයක් මෙතන සැගවිලා බලන් ඉන්න අතර ඊට පස්සේ ආත ගාවට ඇවිල්ලා එයාත් එක්ක සාමාන්‍ය විදියට කතා කරලා බේස් එක ඇතුළට යන්න උත්සාහ කරත් එයා නැවත වතාවක් ඇගෙන් පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඇය මෙයාට කියන්නේ ඇයට අවශ්‍යලා තියෙන්නේ නත්තා ගස්සක් කපා ගැනීමට පොරව අරන් එන්න විතරයි කියලා. හැබැයි උනා තාත ගස් ඔක්කොම කපා තිනෝ කියලා ඇයට කියනවා. එයාට නම කියලා කතා කරන නිසා ඇය මෙයාට පෙන්නලා දෙනවා එයා හරියටම ඇය කවුද කියලා දන්නවා කියලා. ඊට පස්සේ ඇය මේගොල්ලෙකට ගත කරපු හැම දවසක් ගැනම කතා කරන අතර එයාට පෙන්නලා දෙන්න උත්සාහ කරනවා ඇයට අවශ්‍ය ෆ්‍රිජ් එක ගාව තියෙන පොත ගන්න යන්න විතරයි කියලා. ඒ වගේම ඇය පෙන්නලා දෙනවා මිනිස් එක්ක මරා දැමීම රොබෝ නීතිවලට සම්පූර්ණයෙන් පටහැනේ. හැබැයි උනත් ආතරයට කියන්නේ එයාට මිනිස්සුන් මරා දාන්න තමයි අවසර නැත්තේ කියලා. හැබැයි ඒ වුණත් එයාට අනවසරයෙන් ඇතුළු වෙන කට්ටියව මරා දාන්න පුළුවන්. ඉතින් ආතරට පාස්වර්ඩ් එක දාන්න නැති ඕනම කෙනෙක් අනවසරයෙන් ඇතුළු වෙන්නේ කාට හරි එයාට හරි පාස්වර්ඩ් එක දෙන්න බැරි නම් ඒ පුද්ගලයා ඊව වෙන්න බෑ. හැබැයි ඒ වුණත් එයා දිගින් දිගටම ඇයට නම කියලා තමයි කතා කරන්නේ. ඉතින් වෙනත් මොකුත් කරන්න නැතුව ඊව නැවතත් ගිහෙල්ලා ජෙනරේටර් එක පිටපස්සේ සැගවිලා ඉන්නවා. රාත්‍රියේ උදා වෙනකොට ඇය ආතරගේ අවධානය වෙන පැත්තට යොමු කරන්න එයාගේ පැත්තට ගල් ටිකක් විසික් කරන්න පටන් ගත්තත් ආතර මේ ගල් ටික දිහා හැරෙලා බලනවා විතරයි. එයා කොයි වෙලේවත් තමන් ඉන්න ස්ථානයෙන් ඉවතට ඇවිදන් යන්නේ නැහැ. ඊළඟ දවසේ ඊවා ඇගේ ජැකට් එක අනෙක් පැත්තට හරවලා මේකෙන් ඇගේ මූණ ආවරණය කරලා නැවත බංක් එක ගාවට ඇවිදන් එනවා. ආත ඉක්මනට මෑට ඊව කියලා කතා කරත් ඇය කියනවා ඒක නෙමෙයි ඇගේ නම කියලා. ඇය තමන් සරණාගතයෙක් වගේ පෙනී සිටීමෙන් මිනිස් හිමිකම් ගැන තියෙන පොතේ 14 වෙනි වගන්තිය මෙයාට කියනවා. ඉතින් මේ වගන්තිය සඳහන් වෙන්නේ ඕනම මිනිසෙක්ට ආපදාවක් සිදු වුණාට පස්සේ සරණාගත භාවයේ ඉල්ලා සිටින්න පුළුවන් කියලා. හැබැයි ඒ වුණත් රොබෝ මේකට එක ගුණත් අනෙක් පැත්තට කියනවා එයාට මේකට තමන්ගේ අයිතිකාරයාගේ අවසරය අවශ්‍යයි කියලා. ඒ වගේම ඇයට කියනවා ඊවා ජෙනරේටර් එක පිටිපස්සේ ඉඳන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඊව නැවතත් ජෙනරේටර් එක පිටිපස්සට ගිහිල්ලා නැවතත් අදුන් ටික හරියට ඇඳගෙන මොකුත් තුනී නෑ වගේ ඇවිදන් එනවා. ඊට පස්සේ ඇය අත ගාවට ඇවිල්ලා අහනවා මොකක් හරි අලුත් දෙයක් සිද්ධ වුණාද කියලා. ආත මේ වෙලාවේදී සරණාගතය ගැන අහුවට පස්සේ ඇය මෙයාට කියනවා එයාට ඇතුළට යන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ ඇය නැවත තමන්ගේ ඇඳුම වෙනස් කරගෙන බේස් එක ඇතුළට ඇවිදන් යන්න උත්සාහ කරනකොට පේනවා මේ වෙලාවේදී ආත ඇයට ඇතුළට එන්න ඉඩ දෙන්න කැමතියි කියලා. හැබැයි වුණත් එයා මුලින්ම තමන්ගේ ප්‍රොටෝකෝල් එකේ තියෙන ප්‍රශ්න කීපය අහන්න ඕනේ. එයා අහනවා ඇය දේශපාලන වශයෙන්ද එහෙම නැත්නම් මේ ක්ලයිමට් චේන්ජ් එක නිසාද සරණාගතයෙක් වුණේ කියලා. මේ රොබෝවරයා සරණාගත මිනිසුන්ට එරෙහිව සටන් කරපු නිසා ඇය දන්නවා එයා සරණාගතයන්ට අයිතිවාසිකම් නැහැ කියලා තමයි හිතන් ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා ඊවනෙක් පැත්තට කියනවා ඇය පැහැදිලිවම දේශපාලන සරණාගතයෙක්. ඉතින් මේ වෙලාවේදී ආතයගෙන් සිද්ධ වෙච්ච දේ ගැන අහන නිසා ඊවට සිද්ධ වෙන අනෙක් පැත්තට යුද්ධය ගැන කතාවක් ගොතන්න ඇය කියනවා ඇගේ පවුලේ සෑම කෙනාම මරලා දැම්මා කියලාත් ඇගේ ගෙදර සම්පූර්ණයෙන් ගිනි තිබ්බා කියලාත්. ඉතින් ඒක නිසා ඇයට මෙයාට පෙන්නන්න සරණාගතභාවය තහවුරු කරන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා එයා කියනවා එහෙනම් ඇගේ සරණාගත තත්ත්වය ගැන කියලා දේශ සීමාව පහු කර දී ලබා දුන ලියකියවිල්ල දෙන්න කියලා. ඇය කියනවා ඇය දැනටමත් මේ සියලුම ලිපි ලේඛන දේශ සීමා ආරක්ෂකයන්ට දීලා ආවේ කියලා. ඊට පස්සේ අය වතුර ටිකක් එල්ලුවත් ආතය කියනවා එයා හැම වෙලාවෙදීම වතුර දෙන්නේ ඊවට විතරයි. ඉතින් මොනවා කරලවත් ඇතුළට යන්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ ඊවායත් මෙතනින් ඇවිදන් ගිහිල්ලා ජෙනරේටර් එක පිටිපස්සේ තමයි රාත්‍රියේ ගත කරන්නේ. ඊළඟ දවස් උදේ ඊවා අවදි වෙනකොට ඇයට ඇවිද ගන්නත් ගොඩක් අමාරුයි. ඇය ආතය ඉස්සරහා මාඩි වෙන අතර ආතයගෙන් අහනවා ඊ රාත්‍රියේ එයා ආක්‍රමණිකයෙක් සහ සරණාගතයෙක් කියන දෙන්නෙක් දැක්ක නිසා ඇය කොහොමද පෘථිවියේ අවසාන පුද්ගලයා වෙන්නේ කියලා. ඉතින් යාගේ තීරිය තමයි පල්ලෙහා තියෙන බලාගාරයේ තාමත් මිනිසුන් ජීවත් වෙනවා කියන එක. මොකද බලාගාරයේ බලය තියනවා කියන්නේ ඒක නඩත්තු කරන්න අනිවාර්යෙන් කවුරු හරි ජීවත් වෙනවා කියන එක. රොබෝරු මේවා කරනවා කියලා ඊව පැහැදිලි කරන්න උත්සාහ කරත් ආතරට තේරෙන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ ඒ වගේ වැඩ කරන්නේ කියලා. ඊව මේකට උත්තර දෙන්න කාලේ මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලුවත් ආතර අනෙක් පැත්තට කියන්නේ කදුර ගාව අනවසරෙන් එන්න කාටවත් එයා වතුර දෙන්නේ නැහැ කියලා. ඉතින් කෝපයටපත් වෙලා ඊව රොබෝට බයින්න පටන් ගන්නවා. ඇය කියනවා බලාගාරයේ තාමත් වැඩ කරන්නේ ආතර වගේ මොඩ රොබෝවරුන් ඒගලන්ට දීලා තියෙන ප්‍රොටෝකෝල්
එක අනුගමනය කරමින් මිනිසුන් සෑම කෙනාම මිය ගිහිල්ලා හිටියත් වෙන කරන්න කිසිම දෙයක් දන්නේ නැතුව දීලා තියෙන රාජකාරිය එහෙමම කරන නිසා කියලා. ඇය කියනවා බලාගාරය ඔෆ් කරන්න අවශ්‍ය ප්‍රොටෝකෝල් එක අවසන් වෙන්නේ ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි කියන මැසේජ් එක ඇවිල්ලා කියලා. ඉතින් රොබෝවරුන්ට මේක පව කරලා යන්න බෑ. ඉතින් ඒ වුණත් ආතරට ඇත්තටම මේක ප්‍රශ්නයක් විදිහට පේන්නේ නෑ. එයා කියනවා රොබෝවරුන්ට බොරු කියන්න පුළුවන් වුණොත් එහෙම ඒක සමාජයට ගොඩක් භයානක වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඊවාන් එක් පැත්තට කියන්නේ එයාට ඒකව ප්‍රේලිකාව විසඳ ගන්න බැරි වුණේ එයා බොරු කියන දන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා තමයි එයාට ඒක තේරුම් ගන්න බැරි වුණේ. ටිකක් වෙලා විවේක ගත්තට පස්සේ ඊවට මොකක් හරි මතක් වෙලා ඇයි ට්‍රක් එක ගාට දුවගෙන යනවා. ඊට පස්සේ ට්‍රක් එකේ එන්ජිමේ තියෙන වතුර කෑන් එක සොයාගත්තත් ඇයි මේක බොන්න උත්සාහ කරනකොට ඒකේ වතුර බින්දුවක්වත් ඉතුරුලා නැහැ. ඉතින් ඊව කලකිරීමෙන් මේක ආතගේ පැත්තට විසික් කරනවා. නැවත රෙස්ට් එකක් ගන්න අතරතුරේදී ඇයි පුදුමයට පත්ලා සොයා ගන්නවා අර ලැවෙන්ඩර් බීජ ටික තියනවා කියලා මෙතන. ඉතින් ඇයි පොළොවේ පොඩි සිදුරක් සාදලා මේ බීජ ටික මෙතනට දාලා බෝතලේ ඉතුරුලා තියෙන අවසාන බින්දු කීපයක් කරනවා මේකට. ඊට පස්සේ බේස් එක ඇතුළට ඇවිදන් ගන්න දුන්නේ නැති වුණත් වතුර ටිකක් බොන්න කියලා ආතරට කියනවා ඇයි ප්‍රේලිකාවේ උත්තරේ දෙන්නම් කියලා. හැබැයි උනත් තාත්තා තාමත් ඒක ප්‍රතික්ෂේප කරනවා. මම්මුලාස්ථාගතව ඇතමන්ගේ ට්‍රක් එක ගාවට ගිහිල්ලා මේකේ O2 ටැංකිය පරීක්ෂා කරාම තේරුම් ගන්නවා ඒකේ ඔක්සිජන් 18%ක් ඉතුරුලා තියෙනවා කියලා. ඉතින් මේක ප්‍රමාණවත් කියලා බලාපොරොත්තුෙන් ඒ ට්‍රක් එකට නැගලා ටවුන් එකේ බලාගාරයට පිටත් වෙලා යනවා. ඇමතන කූලින් ටවර් එකක් ගාවට ගිහිල්ලා ලණුවක් පාවිච්චි කරලා තමයි මේකෙන් ඇතුළට යන්නේ. වාසනාවකට වගේ දොර අගුළු දාලා නැති අතර ඊවට පුළුවන් වෙන අවසානයේදී බලාගාරයට ඇතුල් වෙන්න. ඇය තමන්ගේ O2 මට්ටම පරීක්ෂා කරමින් කාමර දුසෙන් ගණනාවක් කරා ගමන් කරත් ඇයට මේ කොහෙවත් වතුර සොයා ගන්න බෑ. ඊට පස්සේ අවසානයේදී මේ බලාගාරයේ සිටීම සොයාගෙන සැපයුම් කාමරයේ තියෙන ස්ථානය දක්වා විදන් යනවා. නමුත් ඇගේ අවසනාවකට ඒකේ දොර ලොක් කරලා ඒ වෙලාවේදීම ඇගේ O2 අවසන් වෙන නිසා ඇය තීරණය කරනවා මාස්ක් එක ගලවන්න. ඊට පස්සේ ඇය පොරවක් අතට අරගෙන මේ දොර විනාශ කරන්න ඒකෙන් එක දිගට මේකට පහර දෙනවා. දොර කඩා දැම්මට පස්සේ ඊව මේ කාමරයට දුවගෙන යන අතර මෙතන තියෙන බෝතල් ඔක්කොම හිස් කියලා දැකලා ඇය කම්පනයට පත් වෙනවා. ටික වෙලාවක් ඇඬුවට පස්සේ ඊව තීරණය කරනවා මෙතනින් පිටත් වෙලා යන්න. ඇය නාන කාමරයක් ගාවට ආවට පස්සේ ෂවර් එකේ වතුර බින්දුව කිපයක් වැටෙනවා කියලා දැක්කත් ඒක ඇත්තටම බොන්න තරම් ප්‍රමාණවත් නෑ. සවස්සරුවේ ඊව නැවතත් එනවා බංකරයට. ඇය ටික වෙලාවක් ආතර දිහා බලන් ඉඳලා අවදානමක් ගන්නවා කියලා තීරණය කරනවා. ඊට පස්සේ ට්‍රක් එකෙන් වේගෙන් බංකරේ දිහාවට යන අතර අනෙක් පැත්තට මේකට වෙඩි තියෙන නිසා ඊවට සිද්ධ වෙනවා ට්‍රක් එකෙන් එළියට පයින්න. තවත් වෙඩි කීපවතා තිබ්බට පස්සේ ට්‍රක් එක සම්පූර්ණයෙන් පුපුර යනවා. මේකෙන් විශාල ගින්නක් ඇති වෙලා ඊවට ගොඩක් තුවාල වෙනවා. ඇය තමන්ගේ ජැකට් එක පාවිච්චි කරලා බැන්ඩේජ් එකක් විදියට මේක ඔතනවා තුවාල වල. පහුදු දැසෙන වෙනකොට ගින්න නිමිය ගියත් ඊව ගොඩක් දුරලා ඉන්න නිසා ඇයට පොඩ්ඩක් අස්සල වෙන්න බෑ. ඉතින් ඇය තීරණය කරනවා සූර්ය පැනල් තියෙන තැනට බණගාගෙන ගිහිල්ලා ඉරේලියෙන් කොමරි බේරෙන්න. ආත ඇය ගාවට වෙලා කියනවා ඊ රාත්‍රිය අනවසරෙන් කවුරුට බංකරයට ඇතුල් වෙන්න උත්සාහ කරා කියලාත් එයා දැන් අර සරණාගතයත් එක්ක ජෙනරේටර් එක පිටිපස්සේ සැඟවිලා ඉන්නවා කියලාත් ඊව මේ හැමෝම Taman කියලා කියන්න උත්සාහ කරත් ආත ඇයට කියනවා එයාට කවදාවත් වැරදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා එයා පිළිගන්නේ නැහැ මේ සෑම කෙනාම ඊවා කියලා. ටික වෙලාවකට පස්සේ ඊවගේ තාත්තව දැකලා පුදුමයට පත් වෙනවා. තාත්තයට වතුර ටිකක් දෙන්න ඇය ගාවට ලං වුණත් පරිසරයේ තියෙන උෂ්ණත්වය නිසා ඇය මේ දැකලා තියෙන්නේ මායාවක්. මොකද ඇත්තටම ඇය ගාවට වෙලා තියෙන ආතර. එයා කියනවා ඒ පාස්වර්ඩ් එක එයාට කිව්වොත් එහෙම ඇයට බේස් එක ඇතුළට විදන් ගන්න පුළුවන් කියලා. ඒ වගේම කොච්චර වතුර ඉල්ලුවත් එයා අනෙක් පැත්තට වතුර දෙන්නේ නැහැ. ඒක නිසා ඇයට මෙලදී සීනති වෙනවා. පැය කිහිපයකට පස්සේ ඊව අවදි වෙනකොට දකිනවා ඇගේ මුහුණට වතුර බින්දු කිහිපයක් වැටෙනවා කියලා. ඇය තීරුම් ගන්නවා සූර්ය පැනල් වල වතුර ඝනීභවණය වෙලා තියෙනවා කියලාත් දේවයට බොන්න පුළුවන් කියලාත්. ඉතින් ඇය මේව එකතු කරලා බොන්න උත්සාහ කරත් ඒ වතුර ගොඩක් පිළිකුසාගතයි. ඒක නිසා ඇයට සිද්ධ වෙනවා මේව ඔක්කොම කියලා ගහන්න. ඒගොල්ලෝ විමහල්ලා හිටියා නම් ආතරයව රැකබලා ගන්නවද කියලා ඒව කල්පනා කරනකොට ආත අනෙක් පැත්තට ඇයට ඕ කියලා උත්තර දෙනවා. හැබැයි දැන් ඒක කරන්න බෑ. මොකද ඇයි තාමත් ඉක්මනින් මියන නිසා. ඉතින් මේක කිව්ව ගමන් ඇඟේ හදවත සම්පූර්ණයෙන් බිති යනවා. ටික වෙලාවකට පස්සේ ඒ වලුත් මායාවක් දකින්න අතර ඇය දකිනවා තමා සිනාසෙමින් නගරයක ඇවිදිනවා කියලා. ආත මෙතැන්ට ඇවිල්ලා ඇව මායාවෙන් එළියට අරගෙන ඇය කිව්වා ප්‍රේලිකාවේ උත්තරේ මොකද්ද කියලා අහනවා. එයා කියනවා ඇය කොහොමත් මැරෙන නිසා ඒ උත්තරේ යාට කියන්න කියලා. ඉතින් ඊව නැවත බිම වැටෙන්න කලින් මෙයාගේ පැත්තට මැද කියලා දික් කරනවා.
ඇය නැවතවතාවක් කරමායව දැක්කත් ඊව තාමත් මියන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඇය කියනෝ යන්ත්‍රයේ පරාද කරන ක්‍රමයක් සොයාගන්න ඕන කියලා. ආතර්ගේ ඉමර්ජන්සි මෝඩ් එක ගැන ඇහුවත් ආතා අනෙක් පැත්තට පැහැදිලි කරනවා ඒක ඇක්ටිවේට් වෙන්නේ ඇය මිය ගියොත් විතරයි. එයා කියනවා ඇයට සාමයෙන් මියන්න පුළුවන් කියලාත් අර සරණාගතයා සහ ආක්‍රමණිකයාට සමාජයේ නැවත ගොඩනගන්න පුළුවන් කියලාත්. ඉතින් මේ වෙලාවේදී ඇය තමන්ගේ අවසන් හුස්ම හෙලන්න කලින් ඊවා ආතර්ගෙන් ඉල්ලා සිටිනවා ඇගේ ලැවෙන්ඩර් පැල ටික බලාගන්න කියලා. ඉතින් මේක කියනවත් එක්කම ඇය මියනවා. ආතර් අනෙක් පැත්තට ලැවෙන්ඩර් තමයි පාස්වර්ඩ් එක කියලා මෙතනින් ඉවතට පිටත් වෙලා යද්දී චිත්‍රපටය අවසන් වෙනවා.